අපි දරුවන්ට ලබා දෙන්නට කාර්යපත්‍රිකාවක් හරි සටහනක් හරි සකස් කරද්දී අපිට විවිධ දේවල් වුවමනා වෙනවා. එකක් තමයි මේ ලිඛිත සටහන්. එහෙම නැත්නම් වගන්ති, ඡේද අපි ටයිප් සෙටින් කරලා ගන්න දේවල් අපි මෙන්න මේ වර්ගයට දාගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙන රූප සටහන්. ඒ වගේම ඡායාරූප, පින්තූර, වගු, ප්‍රස්ථාර ආදී විවිධ අන්තර්ගතයන් අපිට කාර්යපත්‍රිකාවක් හෝ සටහනක් සකස් කරද්දී අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි මේ ගන්න අන්තර්ගතයන් විවිධ ආකෘති වලින් තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වගේ ගන්න පුළුවන් ආකෘති කීපයක් අපිට TXT එකක් විදිහට ගන්න වෙනවා. එහෙම නැත්නම් DOC, එහෙම නැත්නම් Word document එකක් විදිහට, Excel file එකක් විදිහට, Excel sheet එකක් විදිහට, එහෙම නැත්නම් PDF document එකක් විදිහට, PowerPoint presentation එකක් විදිහට, නැත්නම් ඡායාරූපයක් image එකක් විදිහට අපිට මේ විවිධ ආකෘති වලින් මේ තොරතුරු අරගන්න වෙනවා. එතකොට අපි මේ විවිධ ආකෘති වලින් මේ තොරතුරු ගත්තට වෙන වෙනම මේවා දරුවන්ට යවන්න බෑ. එතකොට අපි එක සටහනක් සකස් කරනවා නම් අපිට මේ අන්තර්ගතයන් එකට ගොනු කරලා එක ආකෘතියක් එක සටහනක් විදිහට තමයි යවන්න වෙන්නේ. ඒ සඳහා අපිට එහෙමනම් මේ ඔක්කොම එක ෆෝමැට් එකකට එහෙම නැත්නම් එකම ආකෘතියකට ගන්න සිදු වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද PDF කියන්නේ කියලා. PDF document එකක් කියලා කියන්නේ portable document format. ඒකට portable කියලා කියන්නේ අතේ ගෙන යා හැකි කියලා. ඒ කියන්නේ පහසුවෙන් අපිට හුවමාරු කරන්න පුළුවන් ෆයිල් format එකක් තමයි PDF කියලා කියන්නේ. Adobe සමාගම විසින් නිර්මාණය කරපු බහුකාර්ය ගොනු ආකෘතියක්. ලේඛන ඉදිරිපත් කිරීමට සහ හුවමාරු කිරීමට පහසු තාම විශ්වාසදායක මාර්ගයක්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ PDF document එක කම්පියුටර් එක භාවිත කරන එහෙම නැත්නම් Android ෆෝන් එකක භාවිතා කරන ඕනෑම මෘදුකාංගයකට දෘඩාංගයකට වගේම ඕනෑම මෙහෙයුම් පද්ධතියකට ගැලපෙනවා. ඒ වගේම ඒවයින් බලපෑමක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි Word document එකක් එහෙම නැත්නම් presentation එකක් වගේ එකක් අපිට හැම පරිගණකයකම විවෘත කරන්න බෑ. සමහර වෙලාවට ඒවයි තියෙන version අනුව මේක වෙනස් වෙනවා. නමුත් අපි PDF ක්‍රමයට ෆයිල් එකක් සකස් කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඕනම අවස්ථාවක ඒක ඕනම පරිගණකයකින් එහෙම නැත්නම් Android ෆෝන් එකකින් විවෘත කරන්න. මුලින්ම මම කොහොමද දැනට අපි පාවිච්චි කරන Word එහෙම නැත්නම් Excel, PowerPoint වගේ දේවල් කොහොමද PDF ෆෝමැට් එකකින් සේව් කරගන්න කියන එක ගැන මුලින්ම කතා කරන්න. දැන් බලමු එහෙමනම් දැනට මම Word කියන ෆෝමැට් එකෙන් සේව් කරලා තියෙන ડોකියුමන්ට් එකක් කොහොමද PDF කියන ෆෝමැට් එකෙන් සේව් කරන්න කියලා මේ තියෙන්නේ මේ ෆයිල් ටයිප් එක Microsoft Word කියන ડોකියුමන්ට් එකක් විදිහට තියෙන මෙන්න මේ ෆයිල් එක මම ඕපන් කරනවා. මේක දැන් සේව් වෙලා තියෙන නිසා මට පුළුවන් මෙතන මේ ෆයිල් save as කියන ඔප්ෂන් එකට යන්න. save as කියන ඔප්ෂන් එකට ගියාම මෙතන පෙන්නනවා දැනට සේව් වෙලා තියෙන පරිගණකය කියන නමින්. ඒ වගේම save as type එක දැනට සේව් වෙලා තියෙන Word ડોකියුමන්ට් එකක් විදිහට මට පුළුවන් මේක PDF එකක් විදිහට සේව් කරගන්න. මෙතන මේ තියෙනවා ෆෝමැට්ස් ගොඩක්. ඒකෙන් මම PDF කියන ෆෝමැට් එක තෝරගන්නවා. තෝරගෙන මෙතන දෙන්න ඕනේ මම මේක කොතනද සේව් වෙන්න ඕනේ කියලා. එතකොට මම මේ සිලෙක්ට් වෙලා තියෙන ෆෝල්ඩර් එකම දීලා මේක මේ සේව් කියන ඔප්ෂන් එකට යනවා. මේ විදිහට සේව් වෙච්ච ෆයිල් එක මට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මගේ මම මේ සේව් කරපු ෆයිල් එකේ ෆෝල්ඩර් එකට ගියාම මට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මම සේව් කරපු PDF එකක් විදිහට සේව් කරපු ડોකියුමන්ට් එක මෙතන ස්ථානගත වෙලා. ඒ වගේම මට පුළුවන් Excel එකක් විදිහට දැනට සේව් කරලා තියෙන ෆයිල් එකකුත් මේ විදිහටම සේව් කරගන්න PDF ડોකියුමන්ට් එකක් විදිහට. ඒතර මේ තියෙන Excel විදිහට මම සේව් කරලා තියෙන ડોකියුමන්ට් එකක්. ඒකෙත් මම ඉස්සෙල්ලා වගේම ෆයිල් save as ගිහිල්ලා මේ විදිහට මේ නම තියෙනවා සිලෙක්ට් වෙලා දැනට save as type එක දැන් තියෙන Excel workbook කියලා මම මේක වෙනස් කරනවා මේ PDF කියන ෆෝමැට් එකට වෙනස් කරලා මේකත් මම ඉස්සෙල්ලා වගේම මම කලින් තෝරගත්ත ෆෝල්ඩර් එකේම සේව් කරගන්නවා මේ විදිහට. මේකත් ඒ විදිහට පෙන්නනවා. අපිට පුළුවන් මේක තියෙන ෆෝල්ඩර් එකට ගිහින් දැන් බලන්න. දැන් බලන්න මෙතන තියෙනවා මේ මම තිබ්බ Excel ෆයිල් එක දැන් PDF එකක් විදිහට සේව් වෙලා තියෙනවා. ඒ වගේම මට පුළුවන් PowerPoint presentation එකක් විදිහට තියෙන මෙන්න මේ වගේ ෆයිල් එකක් ඉස්සලා වගේම මට පුළුවන් PDF එකක් විදිහට සේව් කරගන්න. එතකොට මම ඒකටත් යන්නේ මේ විදිහට ෆයිල් ගිහිල්ලා save as යන්න පුළුවන්. save as ගියාම මෙතන පෙන්නනවා දැනට මේක සේව් වෙලා තියෙන්නේ PowerPoint presentation එකක් විදිහට. ඉස්සලා වගේම මේකේ නම මේ විදිහට තියෙද්දි මට පුළුවන් නමත් ඕනනම් අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ෆයිල් ෆෝමැට් එක වෙනස් කරන්න මේ විදිහට. මෙතන තියෙනවා PDF කියන ෆෝමැට් එක. ඒක මම තෝරලා ඉතල වගේම මට පුළුවන් තෝරලා දෙන්න කොතනද මේක සේව් වෙන්න ඕනේ කියලා මේ ෆයිල් ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා දීලා
මට පුළුවන් මේ save කියන option එකට යන්න. මේ විදිහට මේක PDF ආකාරයෙන් save වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට presentation එකක් විදිහට නෙවෙයි. දැන් මේක තියෙන්නේ PDF format එකට. ඊට පස්සේ අපි බලා ගන්න පුළුවන් මේක save වෙලා තියෙන folder එකට ගියාම මෙන්න මේ වගේ PDF එකක් විදිහට දැන් මේ presentation එක save වෙලා තියෙනවා. මෙතන තියෙනවා මගේ කලින් presentation එක. දැන් මෙතන තියෙනවා PDF එකක් විදිහට save වෙච්ච අලුත් document එක. I love PDF කියලා කියන්නේ කාර්යපත්‍රිකා සහ සටහන් සැකසීම සඳහා අපිට ඔන්ලයින් භාවිතා කරන්න පුළුවන් tool එකක්. මේකෙදී අපිට ගොඩාක් PDF documents අනෙක් file types වලට මාරු කරගන්න පුළුවන් වගේම අනෙක් file types PDF විදිහට මාරු කර ගැනීම එකතු කිරීම වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. PDF format එකකින් ෆයිල් එකක් සේව් කිරීමේ වාසිය තමයි අපි මොන ෆොන්ට් එක පාවිච්චි කරත් මොන විදිහේ පින්තූරයක් දැම්මත් ටේබල් එකක් දැම්මත් ඒ දේවල් නොවෙනස්ව ඕනෑම පරිගණකයකින් හෝ ඕනෑම Android ෆෝන් එකකින් අපිට මේක විවෘත කරගන්න හැකිවීම. හොඳයි එහෙනම් අපි බලමු I love PDF කියන මේ software එක භාවිතා කරපුවාම අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. මේ තියෙන්නේ පළවෙනි එක තමයි merge PDF. merge PDF කියලා කියන්නේ අපිට පුළුවන් PDF විදියට save කරපු document කීපයක් එකට merge කරලා එක document එකක් විදියට හදා ගන්න. ඊළඟට PDF to Word. අපි දැන් Word එකක් කොහොමද PDF කරන්න කියලා ඉගෙන ගත්තා. ඒතකොට අපිට PDF එකක් Word කරගන්න මේ software එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට split PDF කියලා කියන්නේ අපිට දැනට PDF එකක් විදියට තියෙන document එකක් පිටු කීපයකට වෙන් කරන්න පුළුවන් PDF කීපයකට වෙන් කිරීම තමයි මේකෙන් කරන්නේ. ඊළඟට compress PDF කියලා තියෙනවා. ඒකෙන් කරන්නේ අපිට වෙන ලොකු storage එකක් වැය වෙන PDF document එකක් compress කරලා අඩු ඉඩ ප්‍රමාණයක් ගන්න file size එකක් බවට පත් කරගන්න. අන්න ඒ වගේ එකක් කරගන්න තමයි අපි compress PDF භාවිතා කරන්නේ. ඊළඟට JPG to PDF. මේ JPG කියලා කියන්නේ image format එකක්. අපි කැමරා එකකින් ෆෝන් එකකින් ගන්න ෆොටෝ එකක් save වෙන්නේ JPG කියන format එකකින්. අන්න ඒ format එකේ තියෙන එකක් අපි කොහොමද PDF බවට හරවන්නේ කියන එක තමයි මේ option එකකින් කතා කරන්නේ. ඊළඟට අපිට තියෙනවා PDF to Excel කියලා. එතකොට අපි Excel එකක් PDF කරන හැටි කතා කළා. PDF එකක් විදිහට තියෙන එකක් අපි කොහොමද Excel එකක් බවට පත් කරන්නේ කියන එක තමයි මේ option එකෙන් කියන්නේ. ඊළඟට තව දෙකක් තියෙනවා මේ organize PDF, unlock PDF කියලා. මේ දෙක ගැන මම මෙතනදි කතා කරන්නේ නැහැ. මෙතනදි තවත් එකක් කතා කරනවා අපි PDF to PowerPoint. ඒත් අපි PowerPoint එකක් PDF කළා වගේම අපිට PDF එකක් PowerPoint එකක් බවට පත් කරගන්නත් පුළුවන්. අපි කතා කරමු කොහොමද මේක online අපි කරන්නේ කියලා. දැන් අපි බලමු එහෙමනම් PDF document කීපයක් එකතු කරලා PDF එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මේ විදිහට web browser එකක් යොදාගෙන I love PDF කියන එක type කරලා මේ software එකට යන්න. ඊට මම ඉස්සලා ඔබට පෙන්වුවා වගේ මේ තියෙන්නේ අපිට මේ software එක භාවිතා කරලා කොහොමද මොනවද කරගන්න පුළුවන් කියන එක තමයි මෙතන මේ විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු පළවෙනියෙන්ම අපි merge කරන්නේ කොහොමද කියලා PDF documents කීපයක්. අපි මේකට යමු merge PDF කියන එකට. merge PDF වලට ගියාම අපිට එනවා මෙතන select PDF files කියලා. ඒත් අපිට පුළුවන් මෙතෙන්දී අපි merge කරන්න යන files මොනවද කියලා තෝරලා දෙන්න. එතකොට මෙතන දැන් ඉස්සර වෙලාම අපිට මෙතනට ගිහිල්ලා තෝරලා දෙන්න ඕන අපි අපේ document එක මොකක්ද කියලා. එතකොට අපි මම යනවා desktop එකේ මේ sample කියන folder එක ඇතුලේ මං ගාව තියෙනවා මෙන්න මේ වගේ documents දෙකක්. පළවෙනි එක වාරසටහන portrait කියන layout එකෙන් තමයි තියෙන්නේ මේක. මෙතන තියෙනවා වාර්ෂික සැලසුම මුල් පිටුව landscape කියන page layout එකකින්. එතකොට මම මේ layout දෙකක තියෙන documents දෙකක් තමයි merge කරන්න යන්නේ. එහෙමනම් මම ඉස්සෙල්ලා මේ මුල් පිටුව කියන එක ගන්නම්. මේක අරගෙන open කරනවා. open කරාට පස්සේ මේ විදිහට මේක මෙතන preview එකක් එනවා. ඊට පස්සේ මෙතන වැටෙනවා මම දැන් එක document එකක් එකතු කරලා කියලා. ඊට පස්සේ මෙතන මම මේ ධන ලකුණට ගියාම එනවා add more files කියලා. මට පුළුවන් මේ ධන ලකුණ ක්ලික් කරලා මට ඕන කරන තවත් document එකක් මේකට තෝරලා දෙන්න. මම මේක එකතු කරන්නම්. මේ ආකාරයට මට පුළුවන් මෙතන සටහන් වෙනවා. කීයක් මම මේ වෙනකොට අරගෙන තියෙනවද කියලා මේ වගේ document කීපයක් මට එකතු කරන්න පුළුවන්. හොඳයි එහෙමනම් දැන් මම documents දෙකක් එකතු කරලා තියෙනවා. එකක් portrait layout එකෙන් අනිත් එක landscape layout එකෙන් තියෙන්නේ. මේ layouts දෙකේ තියෙන මේ PDF document දෙක මම merge කරන්නයි යන්නේ. එහෙමනම් මම මේ merge PDF කියන option එකට යනවා. එතකොට මේක merge වෙලා මට එනවා download merged PDF කියලා. එතකොට මට පුළුවන් මේක download කරගන්න. එතකොට ඔබට පේනවා මගේ මේ computer එකට මේක දැන් download වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේ open file කියන එකට ගිහිල්ලා මේ merge වෙච්ච document එක මේ විදිහට බලා ගන්න. මෙතන ඔබට පේනවා ඇති දැන් මම මේ merge කරපු documents දෙක එකක් මේ තියෙනවා portrait කියන layout එකෙන් අනිත් එක මේ විදිහට landscape කියන layout එකෙන් මේ දෙක එකතු වෙලා තියෙනවා කිසිම වෙනසක් නැතුව එක document එකක් වගේ. එහෙමනම් අපිට පුළුවන් මේ ඇවිල්ලා තියෙන document එක අපිට අවශ්‍ය තැනකට copy paste කරලා අරගන්න. අපේ downloads file එකේ මෙතන තියෙනවා මේ merged වෙච්ච ෆයිල් එක. එතකොට අපිට පුළුවන් ඒක copy කරගෙන අපිට අවශ්‍ය කරන තැනකට
පේස් කරගන්න. හොඳයි අපි බලමු කොහොමද PDF විදිහට තියෙන ડોකියුමන්ට් එකක් Word කියන ෆෝමැට් එකට පරිවර්තනය කරන්න කියලා. මේ සඳහා මම ඉස්සෙල්ලා වගේම I love PDF කියන මේ software එකට යනවා. මෙතන තියෙනවා PDF to Word කියලා. මම එතකොට ඒක තෝරගන්නවා. මේක තෝරගත්තට පස්සේ ඉස්සෙල්ලා වගේම PDF to Word converter කියලා තියෙනවා. හොඳයි අපි එහෙමනම් PDF ෆයිල් එකක් සිලෙක්ට් කරලා දෙමු. මම ගාව තියෙනවා මේ වගේ sample එකක්. මම ඒක සිලෙක්ට් කරලා දෙනවා. දැන් මට ඕන මේ sample PDF එක Word එකක් බවට කන්වර්ට් කරගන්න. හොඳයි එහෙමනම් දැන් කන්වර්ෂන් එක සිද්ධ වුණා. අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු. දැන් අපි මේක ඩවුන්ලෝඩ් කරගත්තාම Word document එකක් විතර ඕපන් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඕනම ෆෝමැට් එකක් මේකට කරගන්න. මේ විදිහට වෙනස්කමක් වුණත් අපිට කරගන්න පුළුවන් PDF ෆයිල් එකක් විදිහට නෙවෙයි දැන් Word document එකක් විදිහට තමයි මට මේක ලැබිලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි බලමු අපි සිංහල ටයිපින් කරලා තියෙන document එකක් PDF කරලා තියෙන document එකක් Word වලට කන්වර්ට් කරන්න පුළුවන්ද කියලා. මෙතනදී අපිට දෙන්න පුළුවන් තෝරලා අපේ ඒ සිංහල මම දැන් මෙන්න මේ document එක ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එකෙන් තමයි සකස් කරලා තියෙන්නේ. මම මේක තෝරලා දෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේක convert to word කියලා දීලා ඊට පස්සේ ඒක download කරගන්න. ඒතර මෙතන තියෙනවා මම download කරගත්ත document එක. ඒතර ඔබට පේනවා ඇති මම ඒ document එක download කරගත්තට සම්පූර්ණයෙන් මේ සිංහල font එක හොඳට පරිවර්තනය වෙලා නැහැ. අකුරු වල යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා ටික අපිට නැවත සකස් කිරීමක් සිදු කරගන්න වෙනවා. දැන් බලමු එහෙමනම් කොහොමද අපි PDF document එකක් තවත් PDF document කීපයකට බෙදලා වෙන් කරන්න කියලා. මෙතන තියෙනවා PDF කියලා ඔප්ෂන් එක. ඒකකින් මම මගේ PDF ෆයිල් එක තෝරලා දෙනවා. ඒතර මං ගාව තියෙනවා පිටු 4ක් තියෙනවා. මේ පිටු 4 මට ඕනේ කොටස් කීපයකට වෙන් කරගන්න. අපි හිතමු මෙතන මේ තියෙනවා කොහොමද වෙන් කරන්න ඕනේ කියලා විස්තර දෙන්න. එතකොට අපි ඒකෙන් පළවෙනි පිටුවෙන් නම් තුන්වෙනි පිටුවට එක කොටසක් වෙන් කරනවා. ඊට පස්සේ තව රේන්ජ් එකක් එකතු කරනවා අපි හතරවෙනි එකේ ඉඳන් හතරවෙනි එකට. එතකොට මෙතන පළවෙනි එක දෙක තුන කියන එක ස්ප්ලිට් එකක්, අනිත් එක හතර පිටුව වෙනම ස්ප්ලිට් එකක්. මේ විදිහට වෙන් කරන්න පුළුවන්. මේක අපිට ගොඩක් වැදගත් වෙන්නේ අපි හිතමු අපිට එන ලියුමක මුලින් උපදෙස් ටික තියෙනවා අන්තිමට තියෙනවා කියලා හිතමු අන්තිම පේජ් එකට තියෙනවා නම් ෆෝමැට් එකක් ප්‍රවර යවන්න අපිට පුළුවන් මෙන්න මේ PDF ડોකියුමන්ට් එක මේ විදිහට ස්ප්ලිට් කරලා ලියුමයි ඒ ආකෘතියයි වෙන් කරගන්න. හොඳයි එහෙනම් අපි මේක උදාහරණයක් විදිහට කොටස් දෙකකට වෙන් කරලා බලමු. අපි මේ විදිහට රේන්ජ් එක තෝරලා දුන්නාට පස්සේ මම ස්ප්ලිට් PDF දෙනවා. දුන්නාට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියලා එනවා. මම ඒක ඩවුන්ලෝඩ් කරන්නම්. ඒ ඩවුන්ලෝඩ් කරපුවා මේ විදිහට I love PDF split range zip ෆයිල් එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක මම ඕපන් කරපුවාම මේ විදිහට එක කොටස් දෙකකට වෙන් වෙලා මට ලැබිලා තියෙනවා තවත් PDF දෙකක් විදිහට. මම ඕපන් කරොත් මේ තියෙන්නේ පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුව. පිටු තුනක් තියෙනවා පළවෙනි ස්ප්ලිට් එකේ. දෙවෙනි එකේ එක පිටුවක් තියෙනවා. ඒ විදිහට කොටස් දෙකකට වෙන් වෙලා. දැන් ඊළඟට අපි බලමු කොහොමද අපි PDF ડોකියුමන්ට් එකක් කම්ප්‍රෙස් කරන්න කියලා. මෙතෙන්දී අපි කරන්නේ මුල් ડોකියුමන්ට් එකේ ගුණාත්මක බවට හානියක් වෙන්නේ නැතුව ෆයිල් සයිස් එක අඩු කරන එක. මොකද සමහර ෆයිල් තියෙනවා MB ප්‍රමාණය ගොඩක් වැඩි. එහෙම වුණොත් අපිට ඒක ඊමේල් එකක් මගින් හෝ වෙනත් ක්‍රමයකට හුවමාරුවක් කර ගැනීම අපහසු වෙනවා. ඉතින් ඒ හින්දා අපිට ඒ වගේ වෙලාවක අවශ්‍ය වෙනවා මුල් ડોකියුමන්ට් එකට හානියක් නොවි ඊට වඩා කුඩා ඉඩ ප්‍රමාණයක් ගන්න ෆයිල් එකක් බවට පරිවර්තනය කරනවා. එතනදී මම මේ compress PDF කියන ඔප්ෂන් එකට යනවා. ගිහිල්ලා මට compress කරන්න ඕන ෆයිල් එක මෙතන තෝරලා දෙන්න. බලන්න මං ගාව තියෙන ෆයිල් වලින් මම මෙන්න මේ කිලෝබයිට්ස් 1049ක සයිස් එකක් තියෙන මෙන්න මේ ડોකියුමන්ට් එක තමයි මම compress කරන්න තෝරගන්නේ. ඊට පස්සේ මට මේ වගේ ඔප්ෂන්ස් තුනක් තියෙනවා. extreme compression, less quality, high compression, recommended compression, good quality, good compression, less compression, high quality, less compression. ඒකේ මම දැන් තෝරගන්නේ good quality, good compression කියලා. ඒකෙන් මම මේක compress කරනවා. මේක compress කරාට පස්සේ මෙතන උත්තරයක් ලැබිලා තියෙනවා 104කින් මගේ මේ ડોකියුමන්ට් එක කලින් තිබිච්ච ડોකියුමන්ට් එක 104කින් compress වුණා කියලා. ඒකට මට පුළුවන් ඒක download කරගෙන මේ විදිහට open කරලා ගන්න. ඒ open කරලා ගත්තත් මේකේ ගුණාත්මක භාවයේ වෙනසක් නැහැ. compress කරලා ප්‍රමාණය අඩු කරගන්න එක විතරයි අපි මෙතනදී කරන්නේ. ඊළඟට අපි බලමු කොහොමද JPG format එකට තියෙන එකක් PDF එකක් බවට පරිවර්තනය කරන්න කියලා. මෙතන තියෙනවා JPG to PDF කියලා ඔප්ෂන් එකක්. මම ඒක තෝරගන්නවා. ඊපස්සේ select JPG images කියලා තියෙනවා. ඒතර image ආකාරය උන
ඒත් මෙතන තියෙනවා මම මේ තෝරගත්ත ඉමේජස් දෙකක්. මම මේ සර්ටිෆිකේට් එකක් සහ නිකම් පින්තූරයක් තමයි අරන් තියෙන්නේ. එතකොට මේක JPEG ෆයිල් එකක්. මේක JPG ෆයිල් එකක්. අපි බලමු මේක ඉස්සෙල්ලාම PDF එකක් බවට පත් කරගන්න. ඊට පස්සේ add more files කියලා තියෙනවා. මට පුළුවන් තවත් එකක් මේකට ඕන නම් එකතු කරන්න. මේකත් මම මේකට එකතු කරන්නම්. මේ ෆයිල් දෙකම මම images දෙකම open කරලා දුන්නා. ඊට පස්සේ මේක අහනවා මොන විදිහටද මේක ඕනේ? portrait විදිහටද? මොකද මම මේ තෝරලා දුන්න දෙකම දැන් landscape විදිහට තමයි මේ තියෙන්නේ. ඒතකොට landscape විදිහට දෙකම තියෙන නිසා මට පුළුවන් landscape කියන format එකට යන්න. ඊට පස්සේ margin එකක් ඕනේද? small වෙන්න ඕනේද? big වෙන්න ඕනේද? මේ වගේ size එක කොච්චරද කියලා මට මේක select කරලා දෙන්න ඕනේ. මෙතන select කරලා තියෙන එකම දීලා මම convert කරන්නම්. convert කරාට පස්සේ මට එන PDF එක download කරගන්න පුළුවන්. මේ විදිහට මේක download වෙලා තියෙනවා. මේ විදිහට මේ පින්තූර PDF එකක් විදිහට. එතකොට මේක අපිට යොදා ගන්න පුළුවන් අපේ සහතික වගේ දේවල් වටිනා documents පින්තූර විදිහට අරගෙන අපිට phone එකෙන් හරි එහෙම නැත්නම් අපි සටහනක් සකස් කරනවා නම් අපිට පින්තූරයක් විදිහට අපි ගත්තොත් මොකක් හරි තොරතුරක් ඒක PDF එකක් කරගන්න අපිට මේ option එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද PDF එකක් විදිහට තියෙන document එකක් Excel එකක් බවට පරිවර්තනය කරන්න කියලා. මම මෙතනට ගිහිල්ලා මෙතන තියෙන option එක PDF to Excel කියලා. මම මෙතනට ගිහින් මම select කරලා දෙනවා. ඊට මං ගාව තියෙනවා මෙන්න මේ වගේ PDF file එකක්. මට ඕනේ මේක table එක විදිහටම Excel format එකට මේක ගන්න. ඊට පස්සේ මම මේ විදිහට දීලා මේක convert to Excel කියලා දෙනවා. එතකොට ඔන්න මට මේක download වෙලා ඇවිල්ලා තියෙනවා. පස්සේ මේක අපිට Excel file එකක් විදිහට open කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ මේ අලුතෙන් ආපු Excel file එක. මෙතෙන් ඔබට පේනවා ඇති මෙන්න මේ සිංහලෙන් type කරපු මේවා එච්චරම ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් මෙතන මේ මාතෘකාව විතරක් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒතකොට අපිට ඒ වගේ පුංචි settings ටිකක් මෙතෙන්දි හදාගන්න වෙනවා. ඒකට අපිට මේ enable editing එකට ගිහිල්ලා අපිට පුළුවන් type setting කරලා මේ ඕනම තැනක වෙනස්කමක් කරගන්න. PDF format එකේ තියෙන document එකක් කොහොමද අපි PowerPoint කියන format එකට ගන්න කියලා. ඒ සඳහා මම මෙන්න මේ option එක තමයි තෝරගන්නේ PDF to PowerPoint. PDF file එක තෝරලා දුන්නොත් මෙන්න මේ වගේ PDF එකක් මෙතන අපි convert to PPTX කියන option එක දෙනවා. දුන්නම මේ වගේ PDF එකේ ඉඳන් PowerPoint වලට convert වෙනවා. convert වෙලා මෙතන download කියලා අපිට පණිවිඩය ලැබෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඒ PowerPoint එකක් විදිහට convert වෙච්ච document එක මේ විදිහට කිසිම වෙනසක් නැතුව presentation එකක් විදිහටම ආපහු download කරලා ගන්න. ඒ වගේම මෙතන මේ enable editing කියන එකට ගිහිල්ලා මේකේ වෙනස්කම් උනත් අපිට කරගන්න පුළුවන් type setting කරගෙන. හොඳයි එහෙනම් ස්තුතියි.